අවශ්‍ය බොහෝ වේවා වෘශ්චික ලග්නය මේ ඔක්තෝබර් මාසේ. එතකොට ඔයාලට මුලින්ම කියන්න ඕන ඔයා පිළිබඳව ඔයාගේ අනාගතයේදී වෙන එක් සිද්ධියක් මොකක් හරි කියන්නේ විවාහය හෝ ඒවා අධ්‍යාපන කටයුතු ලෙඩ දුක් ඒ වගේ දේවල් එක් කාරණයක් දැනගන්න පුළුවන් මාව ෆලෝ කරන්න මේ වීඩියෝ ලයික් කරන්න පල්ලෙහාට ගිහලා කමෙන්ට් එකක් දාන්න උපන් දිනය උපන් වෙලාව ලග්නේ ඔබට දැනගන්න අවශ්‍ය එක් කාරණයක් පමණක් ඊට අමතරව ඔයාට පුළුවන් මාත් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙලා පුද්ගලික පරීක්ෂාවක් කරගන්න WhatsApp හරහා මාත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට ඔයාට ඔයා ගණනාගත සිද්ධ වෙන්නේ කොහොමද විවාහ ජීවිතය කියන්නේ කොහොමද කැඩීම් තියෙනවා විවාහ ජීවිතේ නීතිමය ප්‍රශ්න එනවද ආදර සම්බන්ධතා කොහොමද විවාහය පරක්කු වෙයි මොනවාද ඒකට කරන්න ඕන අන්නේ ඒ දේවල් සියල්ල ඔබට දැනගන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ එකම විදිහට යන්නේ අපි කැමතිනේ එකම විදිහට යනවා හරි ආසයි කැමති කවුරුත් ඒවලි මාත් කැමති. හරිද ඒවට එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ? අපි කරලා තියෙන දේවල් වලට අපිට ඉරීම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට ඒවා පරිසම් දෙනවා. තේරුණාද? අපි පෙර භවයන් වල ජීවත් වෙලා තියෙන විදිහ හරි නැත්තම් වැරදි නම් ඔන්න එක් එක් කාලවලදී එක් එක් අනතුරු රෝග පීඩා නැත්තම් විවාහ ප්‍රශ්න නැත්තම් මොකක් හරි ලෙඩ දුකක් හැදෙන දේවල් ඒ වගේ දේවල් වෙනවා. හරිද? එතකොට අපි හදහම් පරීක්ෂාවෙන් කරන්න පුළුවන් ඒවා වෙන්නේ කොයි කාලෙද? ඒ වගේම බේරෙන්නේ කොහොමද? ඒවා සමනය කරගන්නේ කොහොමද? මොනවද ඒවට කරන්න ඕන දේවල්? ඒකට ඒ වගේ දේවල් දැනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි නිවැරදිව හඳහන පරීක්ෂා කරගන්න. අනිත් එක මාත් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙන අයට මම වොයිස් ෆයිල් විදිහට තමයි දෙන්නේ. ඔයාලට අහන්න පුළුවන් ඕන තරම් කාලයක් ඒක තියාගෙන. හැබැයි එක දවසින් ගන්න බෑ. දෙකෙන් ගන්න බෑ. දවස් 3ක් 4ක් විතර කාලයක් අනිවාර්යෙන් යනවා. එතකොට වෘශ්චික ලග්නයට අපි බලමු මේ මාසේ තීරණ වෙනස් වෙන ඉතා කලබලකාරී තමන්ගේ තීරණ වෙනස් වෙන ඒ වගේම කලබලකාරී නිකන් කලබලයෙන් ගෙවෙන මාසයක් වෙනවා මේ මාසය. එතකොට හොඳට මතක තියාගන්න මොකක් හරි තීරණයක් ගන්නකොට ඒක ස්ථිර වශයෙන්ම ගන්න. නැමෙන්න එපා, චංචල වෙන්න එපා, හෙල්ලෙන්න එපා, පැද්දෙන්න එපා, ගැස්සෙන්න එපා. ඉතින් කල්පනා කරන්න. මේක හරිද වැරදිද? තේරුණාද? කලබල වෙන්න එපා. තේරුණාද? මෙහෙමයි. අපි කියනෝනේ අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා. මට කියන්නකෝ ඒකේ මොකද්ද මේ දන්න කෙනෙක් කමෙන්ට් කරන්නකෝ මම දන්නේ නැහැ අපායට ඉස්සෙල්ලා ගියපුවහම මොකද්ද වෙන සෙතේ කියලා. මං ආසයි දැනගන්න. මෙහෙමයි. ඒවා කතා විතරයි. තේරුණාද? ප්‍රායෝගික ජීවිතේ වෙනස්. ඒකේ තීරුම මං ඇත්තටම දන්නේ නැහැ. මං හොයනවා. දාන්නකෝ ඒ කමෙන්ට් එකක්. එතකොට මෙහෙමයි. ඕනෑම දෙයක් මේ සමහරක් දේවල් තියෙනවා ඉස්සරලා කරන්න ඕන, වේගෙන් කරන්න ඕන, කලබලෙන් කරන්න ඕන. ඒකට හැම දෙයකටම ඒක අදාළ නැහැ. සමහරක් දේවල් ඉක්මනුත් නැතුව, එමිනුත් නැතුව කරන්න ඕන. සමහරක් දේවල් එමින් කරන්න ඕන. සාපේක්ෂයි. තේරුණාද? ඒකට මේ බොරු කතා. තේරුණාද? ඇත්තටම හරයක් නැහැනේ. කවුරු හරි මිනිස්සෙක් මොනවා හරි. එතකොට ගන්න තීරණ පුළුවන් තරම් හරි නිවැරදිව ගන්න තීරණ වෙනස් කරන්න යන්න එපා. වෙනස් කරන විදිහ තීරණ ගන්න එපා. එතකොට කලබල වෙන්න එපා. අනිත් එක ඉදිරියදා කටයුතු සඳහා තමන්ගේ මුදල් ප්‍රමාණය ටිකක් මදි වෙන්න පුළුවන්. ඒක නිසා මුදල් කළමනාකරණය කරනකොට මේ මාසෙ ඉතා සැලසුම් සහගතව කළමනාකරණය කරන්න. දැන් මෙහෙම හිතන්න මුදල් තියෙනවා. මොන හරි දෙයක් ගන්න ඕන. හැබැයි ඒක ගන්න නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක නැතුව අපිට යන්න පුළුවන්. එහෙනම් ගන්න එපා. තේරුණාද? එතකොට මේ මාසෙ නෙවෙයි ඔයාගේ මුළු ජීවිතේම එහෙම කරා. දැන් මුදල් තියෙනවා මොනවා හරි ගන්න හිතෙනවා. පෘථග්ජන මිනිස්සු මටත් හිතෙනවා. හැබැයි ඒක ගත්තේ නැතුවට මේ මාසේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව මාස දෙකක් ඉවසන්න පුළුවන්. එහෙනම් ඉවසන්න. තේරුණාද? හරි. එතකොට අනුන් වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන්න සිද්ධ වෙන මාසයක්. ඒ කියන්නේ තමන්ට වඩා අනිත් මිනිස්සු වෙනුවෙන් තමන්ගේ කාලයේ ශ්‍රමය වැය කරන්න සිද්ධ වෙයි. තේරුණාද? එතකොට තමන් වෙනුවෙන් කාලය අඩු වෙයි. තමන්ටත් කාලයක් ඉතුරු කරගන්න. මොකද තමන් තමයි එක. ඊට පස්සේම අනිත් මිනිස්සු. තේරුණාද? මේ ලෝකේ අපි ඉන්නේ තනියම, යන්නේ තනියම, තමන් තමයි එක. තමන්ට මුල් තැන දෙන්න මේ මාසෙදී හැම මාසෙක හදාගන්න. එතකොට දුර බැහැර ටිකක් ගමන් යෙදී ඊට පස්සේ ටිකක් ගෙදරින් පිට වෙන්න වෙයි. ටිකක් ගමනට ටිකක් වැඩිපුර නිකන් පිට වෙලා ඉන්න ගතියක් මේ මාසෙ තුල තියෙනවා. ඊට පස්සේ විදේශගත වෙන අයට සුබයි හිර වෙලා හිටියනම්
යන්න බැරුව කියන මොකක් හරි ප්‍රශ්න ගැටලු ආවනම් යන්න පුළුවන්. අනිත් එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි විදේශගත වෙලා ඉන්න අය මගෙන් ගොඩාක් මේ අහනවා. ඉතින් මං කලින් ගිහිල්ලා ආවලු විදේශගත වෙලා ඉක්මනට ආවලු ගියාලු. දැන් මේ පාර විදේශගත වෙන්න බෑලු. ටිකක් කල් යනවලු. එහෙම තමයි. මට කියන්නකෝ අපේ ජීවිතේ එකම විදිහට යන්නේ නැහැ කාගේවත්. ඔයා පළවෙනි පාර විදේශගත වෙලා ආව කියලා දෙවෙනි පාර යන්න බැරි වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. එකම විදිහට යන්නේ නැහැ. එහෙනම් ඒක තමයි ඇත්ත. එතකොට අපේ කාලෙන් කාලට වෙනස් වෙනවා. මේ වෙනස් වෙන කාලේ අඳුර ගන්න ඕන මොනවද කරන්න ඕන දේවල් කරන්න ඕන. එහෙනම් ඔයා කොච්චර තත්ත්වයක හිටියත් ලොකු ව්‍යාපාර කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ලොකු මොකක් හරි හොඳ වෘත්තීන් කරන අයෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට කර්මයට මේ කිසි දෙයක් අදාළ නැහැ. ප්‍රශ්නයක් එන්නේ කොහොම කොයි වෙලාවෙද අකුසල් බලවත් වෙන්නේ කොයි වෙලාවෙද ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒක තමයි ඇත්ත. හරි. ඒක විදේශ ගත වෙලා ඉන්න අයට ටිකක් ප්‍රශ්න කරදර. අනුන්ගේ ප්‍රශ්න ඔළුවට එන ටිකක් වැඩ කරගන්න බැරි දේවල්. එතකොට මේ විදේශ ගත වෙලා ඉන්න ටිකක් ප්‍රශ්නකාරී කාල සීමාවක් ඔයකෝ ප්‍රශ්න ගැටලු වලට තමන්ගේ කාලය ශ්‍රමය ඔළුව මානසික කඩාවැටීම් පව ඇති වෙන්න පුළුවන් එපා වෙනවා. තේරුණා? ඒ කියන්නේ නිදහසේ තමයි ජොබ් එකවත් කරගන්න බැරි මාසයක්. අහරින් ප්‍රශ්න මෙහෙන් ප්‍රශ්න එහෙන් ප්‍රශ්න. එතකොට ෆෝන් එක ඕෆ් කරන්න. තේරුණා? දැන් ඔබට හමු වෙලා කතා කරන්න බෑනේ. ඔක්කොම ඔය ෆෝන් එකට මෙන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. තේරුණා? බන ටිකක් අහන්න. හැම වෙලෙම කාලේ නාස්ති කරන්න එපා. Tamanට යම් කිසි පුණ්‍ය කර්මයක් සිද්ධ වෙන දෙයක් කරන්න. තේරුණා? මොන වගේ ප්‍රශ්නයක් තියෙනවා ගෙදරට කෝල් එකක් දාලා කියන්න. මෙහිමයි මම මේ මාසේ වුණ සල්ලි වලින් පොඩි බලු කපුරු දානයක් දෙන්න. තේරුණා? අහිංසක මිනිස්සුන්ට රෙදි මේ අඳින්න ඇඳුමක් අරන් දෙන්න. රෙද්දක් හැට්ටයක් වහිසක ආච්චි කෙනෙකුට අරන් දෙන්න. එහෙම කුසල් කර්මයක් කරගන්න. ඔයා උතන ඉන්නේ නිකන් නෙවෙයි. ඔයා පෙර භවයන් වල පින් දීලා දන් දීලා බණ අහලා හරි අමාරුවෙන් ගත්ත ජීවිතයක් මේක. ඒකට ඒකට කෘතඥතාවය සලකන්න. තව පින් කරන්න. කුසල් කරන්න. හැකියදක් පින් කරන්න. ඒක තමයි ඔයාට තියෙන එකම ආවේදනය. හරියට සල්ලි බැංකුවේ දාලා තියනවා. හදිස්සියේ ප්‍රශ්නයක් කරදරයක් එන වෙලාවට අර අකුසල් බලවත් වෙච්ච වෙලාවට අර කරන කුසල් බලවත් වෙනවා. එතකොට අපිට ප්‍රශ්න අඩු වෙනවා, සමනය වෙනවා. හොඳ පැත්තට අපේ පාර කැපෙනවා. හරි. එතකොට රැකියාව කරනකොට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න රැකියාව පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. තෘප්තිමත් භාවයක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හරි කල්පනාවෙන් රැකියාව කටයුතු කරගෙන යන්න අහක යන ප්‍රශ්න තමන් ඔළුවට වැටෙන්න පුළුවන්. අදාළ නැති දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අදාළ නැති ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ප්‍රධානින් එක්ක පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර කටයුතු වලට සාමාන්‍ය විදිහට හොඳයි. මිශ්‍ර බලයි. අලුත් ආයෝජන වල සුබ නැහැ. අලුතෙන් මොනවා හරි කරන්න බලාපොරොත්තු වෙන්න කියන මේ පොදු පලාපල තමන්ගේ කාලය කොහොමද කියලා චෙක් කරගන්න. මේ පොදු පලාපල. එතකොට වෘශ්චික ලග්න කොටම මේ දේවල් වෙන්නේ අඩු වැඩි වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. තමන් මේ ලෝකෙට ගෙනල්ලා තියෙන්නේ මොනවාද? තමන්ට යන කාලය මොකක්ද? හොඳ කාලයක්ද නරක කාලයක්ද? හැමෝටම එහෙම තියෙනවා. තේරෙනවද? ඒ කාලයට අනුව තමයි සිද්ධ වෙන්නේ. එහෙම අලුත් මොනවා හරි පටන් ගන්නවා නම් සාපේක්ෂ විදිහට ගත්තාම සුබ නැහැ. තමන්ගේ ජන්මෝත්සව පරීක්ෂා කරන ඒ කටයුතු වලට යොමු වෙන්න. එතකොට තමන්ගේ මවට ටිකක් අපල කාලයක් තමන්ගේ අම්මට සලකන්න. තමන් මොන තත්ත්වයක මොන වෘත්තියක් මොන පොරක් වුණත් වැඩක් නැහැ. තමන්ගේ අම්මට තාත්තට සලකන්න ඇඳුමක් කරන් දෙන්න. කාලෙකින් කතා කරේ නැත්නම් කතා කරන්න. ඔයාට අවුරුදු 40ක් වුණත් කමනේ අම්මත් එක්ක ටිකක් ගිහිල්ලා පොඩ්ඩක් උරතල් වෙන්න. පොඩ්ඩක් ඉඟිබිඟි පාන්න පොඩ්ඩක් තුරුල් කරගන්න. ඒක ගැටලුවක් නෑ. ඒක වයස ගැන ඒක තමයි වැඩි. හිත සතුටු කරන්න දෙමව්පියන්. පුළුවන් තරම් තමන්ගේ මවට ටිකක් හොඳ නැහැ අපල කාල සීමාවක් පොඩි රෝගාබාධ හැදෙන්න පුළුවන්. අම්මත් එක්ක ටිකක් ඉන්න. එතකොට නිමාඩුවක් කරේ දාලා ගෙදර ඉන්න. මේ දේවල් කරන්න මිස් කරගන්න එපා. කවදා හරි ළඟ නැති වුණාම මේ මිනිස්සු තමන්ට තනියෙම සමහරක් කාලවල විඳවන්න සිද්ධ වෙනවා. මතක් වෙනවා. ඇරිස් තියාගන්න එපා. දෙමව්පියොත් එක්ක කියන්නේ කරන්න තියෙන දේවල් ඔක්කොම මේ ඉන්න කාලේ කරන්න. නැති වුණාට පස්සේ ඔළුවේ හදාගන්න එපා. මට මේක කරන්න බැරුණා, ඒක කරන්න බැරුණා. ඒවා තියාගන්න එපා. හරි. ඊට පස්සේ විවාහ ජීවිතය ඉතාම සුබයි. ආදරය සෙනෙහස දෝර ගන්න කාල සීමාවක් නියමයි මරු. එහෙම නැතුව නියම මරු නැත්තම් ඔයාගේ විවාහ ජීවිතය අඩාලයි නම් ප්‍රශ්න ගැටලු නම් ඔයාට විවාහ දෝෂ තියෙන කෙනෙක් ඔයාගේ ප්‍රශ්න ගැටලු මතුවෙන කාල සීමාව. මොකද විවාහය සාර්ථකත්වයේ ජීවිතේටම ඉන්න බෑ. අවුරුදු 50ක් විතර ගිහලා මයින්ඩ් පුළුවන් එක්කයි ස්වාභාවිකව මියදුනහම. එතකම් මයින්ඩ් බෑ. 5න් 10න් 15න් 20න් 25න් වුණත් විවාහ ජීවිතේ අඩාකප්පල් වෙන්න පුළුවන්. තමන්ගේ පරීක්ෂා කරන තමන්ගේ දැනුම් පස්සේ අවශ්‍ය කටයුතු කරගන්න. ඉඩම් නඩු තියෙනවා නම් කරුණාකරලා